මේ අපි හදන්නේ 10ට විකුණන මැංගෝ අයිස් පැකට් එක. අපි බලමු කොහොමද මැංගෝ අයිස් පැකට් එක හදන්නේ කොහොමද බන්ඩල් එකක් කොහොමද ගහගන්නේ කියලා. මේ තියෙන්නේ මැංගෝ අයිස් පැකට් එක. ඉතින් මේක අපි කඩේට දාන්නේ රුපියල් 8කට. හරි. ඉතින් අපි කඩේට දාන්නේ 8කට අපිට මේ එක පැකට් එකක් හදාගන්න කොස්ට් එක රුපියල් 2.50යි වෙන්නේ. පොලිතින් වලට සීනි වලට අපේ මැෂින් වල කරන්ට් බිල්, එතකොට අපේ ඩීපිෂර් වල කූල් රූම් වල කරන්ට් බිල් ඒවා ඔක්කොම යවලා අපේ ලේබර් කොස්ට් එක ඔක්කොම යවලා අපිට රුපියල් 2.50කින් පුළුවන් මේක අයිස් පැකට් එකක් හදාගන්න. එතකොට අපි කඩේට දාන්නේ රුපියල් 8කට, කඩේ විකුණන්නේ රුපියල් 10ට. එතකොට අපි මේක ගහන්නේ 50 බණ්ඩල්. අපි බලමු කොහොමද 50 බණ්ඩල් එක ගහගන්න විදිය. ඉතින් මේ විදිහ තමයි 50 බණ්ඩල් එක වදින්නේ. මේකේ පැකට් 50ක් තියෙනවා. එතකොට මේ බණ්ඩල් කරන පොලිතින් එක. මේ බණ්ඩල් කරන පොලිතින් එක මේක තමයි සයිස් එක. එතකොට බණ්ඩල් කරන පොලිතින් එකයි මේවට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්, මේවට දාන සීනි, ඊට අමතරව මේකේ කරන්ට් බිල්, අපේ ඩීපිෂර් වල කූල් රූම් වල කරන්ට් බිල්, අපේ ලේබර් කොස්ට් එක ඒ ඔක්කොම යවලා අපිට එක බණ්ඩල් එකක් හදාගන්න රුපියල් 120ක වගේ මුදලක් වෙන්නේ. එතකොට මේ බණ්ඩලේ අපි කඩේට දාන්න රුපියල් 400ක. එතකොට අපිට ඩිලිවරි කොස්ට් එක නැතුව එක බණ්ඩලයකින් රුපියල් 280ක සුද්ධ ආදායමක් තියෙනවා. එතකොට ඔයා බලන්න කැල් කරලා ඔයා දවසකට බණ්ඩල් 50ක්, බණ්ඩල් 100ක්, බණ්ඩල් 150ක් වික්කොත් 280 ගුණ කරලා බලන්න. 50න් 100න් 150යි. ඔයාට දවසේ ආදායම සුද්ධ ආදායම කීයක් එනවද කියලා එතකොට ඔයාට බලා ගන්න පුළුවන්. පළවෙනි දවසේ ඔයාට බෑ බණ්ඩල් 100ක් 50ක් විකුණන්න. ඔයා අවම බණ්ඩල් 25ක් 30ක් අනිවාර්යයි. මොකද ඔයාගේ ගමේ අනිවාර්යෙන් කඩ 4-5ක් තියෙනවානේ. ඉතින් මුලින් ගිහිල්ලා ඒවා කතා කරගන්න. ගම ආවට ඉස්කෝලා ළඟ තොග බඩු කඩ, සිල්ලර කඩ තියෙන ඕන තරම්. ඉතින් ගිහිල්ලා කතා කරගෙන අපි මෙහෙම අයිස් පැකට් හදනවා. අපි මෙහෙම ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් අපෙන් ගන්න එකක් හරි ගන්න කියලා කතා කරලා දාගන්න. හරි? එතකොට ඔයාගේ බඩු ක්වොලිටි නම් රස නම් තමයි ඊළඟ පාර බඩු ගන්න. ඒකට අපි වග කියනවා. ඒක බය වෙන්න එපා. හරි? මොකද ලංකාවේ අංක 1 අයිස් පැකට් රෙසිපිය තියෙන්නේ බිස්නස් ගුරු අපි ළඟ විතරයි. හරි? ඒක මම කියන දෙයක්වත් අපි කියන දෙයක්වත් නෙමෙයි. ඒක කියන්නේ ඔයාලා වගේ අපෙන් රෙසිපි අරගෙන මේ බිස්නස් එක කරගෙන යන අය ලංකාවේ හැමතැනම ඉන්නවා. හරි? ඒ අය තමයි කියන්නේ සර්ගේ රෙසිපියේ ක්වොලිටි එක නිසා තමයි අපි බිස්නස් එක මේ තත්ත්වයට අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ සර්. එහෙම කියලා මිනිස්සු කියනවා. අපේ YouTube channel එකේ, Facebook page එකේ, අපේ TikTok channel එකේ ගිහිල්ලා කමෙන්ට් එක බැලුවොත් ඔයාට තේරෙයි කොහොමද අපි මිනිස්සුන්ට දීලා තියෙන සර්විස් එක. අපි අද මේ ලෙවල් එකට මේ බිස්නස් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් බඩු ටික රසට ක්වොලිටියට ලීක් යන්නේ නැතුව පිරිසිදුව දීලා. ඕගොල්ලෝ අපේ වීඩියෝ වල බලන්න මෙතන එක පැකට් එකක්වත් ලීක් යන්නේ නැහැ. මේ මැෂින් එකේ වදින එක පැකට් එකක්වත් ලීක් යන්නේ නැහැ. පේනවනේ පිරිසිදුකම වතුර බින්දුවක්වත් ගෑවිලාවත් නැහැ. ඉතින් මේ විදිහට තමයි පිරිසිදුව බඩු ටික දෙන්න ඕනේ බණ්ඩල් කරලා. දැන් සමහර අපි දැකලා තියෙනවා අයිස් පැකට් කරන අය මේ බණ්ඩල් එකක් ගත්තාම තනිකරම මේ බණ්ඩල් එකේ ලීක්. ඒ කියන්නේ හරියට සීල් වෙලා නැහැ. ඉතින් ඒකයි. එහෙම බෑ. පිරිසිදුව මොකද කඩකාරයෝ කැමති නැහැ ෆ්‍රිජ් එක ජරා වෙනවට. ඔයාගේ අයිස් බණ්ඩලේ ලීක් වෙලා ජරා වෙලා මේක ඇතුලේ සීනි බේරෙනවනම් කඩකාරයා කැමති නැහැ. මොකද කඩේ මුදලාලි කැමති නැහැ ෆ්‍රිජ් එක හොද හැමදාම අස්කර කර ඉන්න. ඉතින් ඒක නිසා එයාට පිරිසුදුව ක්වොලිටියට බඩු දෙන්න. දැන් මෙතන මේ ගහලා තියෙන මේ එක බණ්ඩලයකවත් කිසිම ලීක් එකක් නැහැ. මේවා ෆ්‍රිජ් එකට දැම්මහම ඩීපිෂර් කූල් රූම් දැම්මහම ගල් වුණත් ලීක් යන්නේ නැහැ. ඒකයි අපේ බිස්නස් එකේ රඳා පැවැත්ම තියෙන්නේ ඒකයි. දැන් සමහර අය කියනවා අයිස් පැකට් කරන අය ලංකාවේ හැමතැනම ඉන්නවා. සමහර අය කමෙන්ට් දානවා බඩු විකිනෙන්නේ නැහැ, බඩු මේ කඩකාරයෝ ගන්නෙ නැහැ. ඉතින් මෙහෙමයි. අපේ බඩු රස නැත්තම් ක්වොලිටි නැත්තම් කඩේ අය ගන්න නැහැ කොහොමද? කඩේ මුදලාලි ගන්න කැමති නැහැ. මොකද එයා කැමති නැහැනේ විකිනෙන්නේ නැති බඩු අරගෙන විකුණන්න. අයිස් පැකට් කියන්නේ දවසේ සතියේ සේල් එක. ඉතින් බඩු ටික අරගෙන මේක දවස් 2ක් 3ක් ඇතුළත ඉවර වෙනවා. මොකද අයිස් පැකට් කරන කෙනෙක් අනිවාර්යෙන් සතියේ දැන් ඔයා උදාහරණයකට හිතන්නකො මේ සවුන්ද ඔයා බලන රූට් එක ඊළඟ සතියේ සවුන්ද අනිවාර්යෙන් මේ රූට් එක බැලිය යුතුයි. හේතුව මොකද මේක දවස් 2කින් 3කින්
විකිනෙන දෙයක් තමයි අයිස් පැකට් කියන්නේ. ඉතින් මේකේ ගුණාත්මක බව රස ක්වොලිටිය ඒක රැකගෙන තමයි මේක යන්න ඕන ඉදිරියට. නැත්තම් ඉතින් බඩු විකිනෙන්නේ නැහැ කිය ඉන්න තමයි තියෙන්නේ අනිත් මිනිස්සුන්ට බැන. ඉතින් අපිට බැන්න කියලා වැඩක් නැහැ. නිෂ්පාදනයේ ක්වොලිටි එක තමයි වැදගත්. හරි? ඕනම දෙයක් මේ print එකේ ඉඳලම ක්වොලිටි එක තියෙන්න ඕන. හරි? ඉතින් ඒක පිරිසුදුකම ක්වොලිටි එක තියෙන්න ඕන. තව එකක් කඩේට ඩිස්කවුන්ට් දෙන්න ඕන. හරි? ඉතින් එහෙම නැතුව බිස්නස් එක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට හැමදාම කී ඉන්න තමයි තියෙන්නේ. බඩු එකිනෙන්නේ නැහැ, බඩු යන්නේ නැහැ, අපේ බඩු යන්නේ නැහැ, අයිස් පැකට් කරලා වැඩක් නැහැ කියලා අනුන්ට කරන මිනිස්සුන්ට බැන මේ වගේ දෙයක් අලුත්ෙන් මේ වගේ දෙයකට කැමැත්තක් උත්සාහයක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරලා අපි ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා බිස්නස් ගුරු අපිත් එක්ක සම්බන්ධ වුණොත් අතාරින්නේ අපේ ඉන්න තැනටත් එහා ගිය මිනිස්සු ඉන්නවා අපෙන් රෙසිපි අරගෙන බිස්නස් කරන. හරි? ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. අපෙන් රෙසිපි අරගෙන අයිස් පැකට් බිස්නස් එක කරගෙන යන අය ඉන්නවා අපිටත් වැඩි ඉහළින් ඉන්නවා ඒගොල්ලෝ. දැන් මේ බලන්න අතනින් ගත්ත බේසමේ එක බිඳුවක් නැහැ. හරි? ඉතින් මැෂින් එකේ කපද්දි ලීක් යන්නේ නැතුව අපි සුපිරියට මේ හීටර්ස් බැලන්ස් කරගෙන කපන්න ඕනේ. දැන් අපි හෑන්ඩ් සීලරේ මේ හෑන්ඩ් සීලරෙන් කරත් මේකේ තියෙන උෂ්ණත්වය අඩු වැඩි කරගන්න. මේ මෙතන තියෙන්නේ මේක අඩු වැඩි කරලා තියාගෙන කපා ගන්න. දැන් අපෙන් හෑන්ඩ් සීලර් රෙසිපි ගන්න අයට අපි ඒ වල සම්පූර්ණ A to Z දැනුම ලබා දෙනවා. කොහොමද හෑන්ඩ් සීලරෙන් අයිස් පැකට් ගහගන්නේ? ලීක් වෙන්නේ නැති වෙන්න. හරි? ඉතින් ඔයාගේ උත්සාහය කැපවීම උනන්දුව තියනවා නම් වැඩක් කරන්න මහන්සි වෙලා නිකන් අනුන්ට බැන කාලේ නාස්ති කර ඉන්න නැතුව තමන්ගේ කියලා මොකක් හරි දෙයක් කරන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හරි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේවා මහන්සි වුණොත් කරගන්න බැරි දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගේ කැපවීම තියනවා නම් එකතු වෙන්න අපිත් එක්ක. දාන්න WhatsApp එකට මැසේජ් එකක් කෝල් ගන්න එපා. මොකද ගොඩාක් අය කෝල් ගන්නවා අපිට ෆෝන් ආන්සර් කරගන්න බෑ. මොකද මේ මැෂින් එකක් එක්ක උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරද්දී කෝල් ආවා කියලා ආන්සර් කරන්න බෑ. මොකද අවධානය මෙතෙන්ට දෙන්න බෑ. හරි? ඉතින් අවධානය මැෂින් එකත් එක්ක මෙතන තියෙද්දි කෝල් ආවා කියලා ආන්සර් කරන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ අපිට දාන්න WhatsApp මැසේජ් එකක් අපේ channel එකේ උඩින්ම දාලා තියෙනවා අපේ WhatsApp number. අපේ බිස්නස් ගුරු YouTube channel එකේ තියෙනවා, බිස්නස් ගුරු TikTok channel එකේ, බිස්නස් ගුරු Facebook page එකේ නම්බර දාලා තියෙනවා. ඒවට කතා කරන්න. කතා කරලා අපි මේක සම්පූර්ණ A to Z ඔයාලට අපහැදිලි දැන් අපේ වීඩියෝ බලන්න. වීඩියෝ බලලා මොන හරි අපහැදිලි දේවල් තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. විශ්වාසයෙන් කරමු අපි සුපිරි වැඩක් කරමු. මොකද මේවා තියෙන මිනිස්සු කරන්නේ නැහැ. හරි? ඉතින් පොඩියට පටන් අරගෙන අපි ගහමු ගේමක්. එකතු වෙන්න අනිවාර්යෙන් ජය වේවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.